මට මේ රටට ඇවිත් දැන් හරියටම අවුරුදු දෙකක් වෙනවා. ලංකාවේ මෙහෙ එනකොට මගේ හිතේ තිබුණේ ලොකු බලාපොරොත්තු ගොඩක්. ඒ තනියම ජීවත් වෙන එක, මේ සීතල රටක හුදකලා වෙන එක මම හිතපු තරම් ලේසි වුණේ නැහැ. පහුගිය මාස කිහිපෙම මම ගෙව්වේ මාරම කාර්යබහුල විදිහට. වැඩ කරන තැන වැඩ වැඩි, නිදා ගන්න වෙලාවකුත් නැති තරම්. ඔය අතරේ තමයි කාලගුණය වෙනස් වෙලා එකපාරටම ලොකු රස්නයක් ආවේ. ඒ රස්නයත් එක්ක මට දැනුනේ මාරම මහන්සියක්. මම හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. දවසක් උදේ මම හැරෙනකොට මගේ වම් කකුලේ තන හිසට ටිකක් උඩින් පොඩි රතු පාට රෑෂ් එකක් ඇවිත් තියනවා දැක්කා. ඉතින් මොකද්ද මේ? මම්මටම කියාගත්තා. මම හිතුවේ රස්නේ වැඩි නිසා දාඩිය දාලා ආපු දෙයක් කියලා. මොකද මේ දවස්වල ඇඟට මාරම විදියට දාඩිය දානවා. මම ඒකට ලොකු අවධානයක් දුන්නේ නැහැ. ඒත් දවස් 2-3ක් යනකොට ඒක ටිකක් වැඩි වුණා. කැසීමකුත් නැහැ. ඒත් ඒක දකිනකොට මට පොඩි බයක් දැනුණා. මට හිතාගන්න බැරි වුණා මොකක් කරන්නද කියලා. අන්තිමේදී මම තීරණය කළා ළඟම තියෙන ක්ලිනික් එකට ගිහින් බෙහෙත් ටිකක් ගන්න. මම ක්ලිනික් එකට ගියේ තනියම. මෙහෙ අපිට උදව් කරන්න කවුරුත් නැහැනේ. හැමදේම තනියම කරගන්න ඕනේ. ඉස්පිරිතාලේ ඇතුළට යනකොට මට දැනුනේ පුදුම බයක්. දොස්තර මහත්තයා මොනවා කියයිද දන්නේ නැහැ කියලා මම හිතා හිටියා. මගේ වාරේ එනකම් මම සෑහෙන වෙලාවක් එළිය පුටුවක වාඩි වෙලා බලාගෙන හිටියා. මගේ හදවත ගැහෙන සද්දෙක් මටම ඇහෙනවා වගේ දැනුණා. මිස් අමායා ඇතුළට එන්න. නර්ස් කෙනෙක් මගේ නම කතා කළා. මම හෙමින් දොස්තරගේ කාමරයට ගියා. කාමරේ ඇතුළේ හිටියේ තරුණ පෙනුමක් තියෙන පිරිමි දොස්තර මහත්තයෙක්. එයා හරිම පිළිවෙලට ඇඳලා හිටියා. එයාගේ ඇස් දෙකේ තිබුණේ හරිම කරුණාවන්ත පෙනුමක්. මම හෙමින් ගිහින් එයා ඉස්සරහා තිබුණ පුටුවෙන් වාඩි වුණා. "හලෝ අමායා, මොකක්ද ප්‍රශ්නේ?" එයා හරිම මිත්‍රශීලී විදිහට ඇහුවා. එයාගේ කටහඬ හරිම ගාම්භීරයි, ඒ වගේම සංසුන්. "ඩොක්ටර්, මගේ කකුල පොඩි රෑෂ් එකක් ඇවිත්. මම හිතන්නේ රස්නේ වැඩි නිසා වෙන්නේ නැති." මම හෙමින් කිව්වා. මම කකුල පෙන්නන්න ටිකක් ලැජ්ජා වුණා. "අපි බලමු. ඔයා පොඩ්ඩක් අර ඇඳෙන් හාන්සි වෙන්න." එයා එහා පැත්තේ තිබුණ ඇඳ පෙන්නලා කිව්වා. මම හෙමින් නැගිටලා ගිහින් ඒකෙන් හාන්සි වුණා. මගේ හිත ඇතුලේ ලොකු නොසන්සුන්කමක් තිබුණා. මොකද ඒ රෑෂ් එක තිබුණේ දන හිසට ටිකක් උඩින් නිසා මට සාය ටිකක් උඩට කරන්න සිද්ධ වුණා. දොස්තර මහත්තයා මගේ ළඟට ආවා. එයා අත්ඇසුම් දෙකක් දාගෙන හරිම ප්‍රවේශමෙන් මගේ කකුල පරීක්ෂා කරන්න ගත්තා. එයාගේ ඇඟිලි මගේ හමට වැදෙනකොට මාව එකපාරටම ගැස්සුණා. ඒක මට මීට කලින් කවදාවත් නොදැනුණු අමුතුම. මගේ මුළු ඇඟම සීතල වෙලා යනවා වගේ දැනුණා. මේක ටිකක් පැතිරිලා වගේ නේද? එයා මගේ ඇස් දෙක දෙස බලලා ඇහුවා. "ඔව් ඩොක්ටර්, දවස් 2ක ඉඳන් මේක වැඩි වුණා." මම කිව්වේ ගොඩක් අපහසුවෙන්. එයා දිගටම මගේ කකුල පරීක්ෂා කළා. එයාගේ හරිම මෘදුයි. ඒත් ඒකෙන් මගේ හිත ඇතුලේ ලොකු කැළඹීමක් ඇති වුණා. මට ඉවසන් ඉන්න බැරි තරම් හැඟීමක් දැනුණා. අවුරුදු 2ක් තිස්සේ මම හිටියේ මාරම තනිකමකින්. මේ වගේ පිරිමි මගේ හමුට තැවුණු පළමු වතාවේ එක. "අමායා, මට බලන්න ඕනේ මේක උඩටම පැතිරලාද කියලා. ඔයාට පුළුවන් ද මේක ඇඳ ගන්න? එතකොට මට හරියටම පරීක්ෂා කරන්න පුළුවන්." එයා මට පොඩි මෙඩිකල් ගවුන් එකක් වගේ රෙදි කෑල්ලක් දීලා කිව්වා. මම ඒක අරගෙන තිරරෙද්ද පිටුපසට ගිහින් ඇඳුම මාරු කරගත්තා. මගේ දෑත් වෙවුලනවා. මම මටම කියාගත්තා මේක නිකන් පරීක්ෂණයක් විතරයි, බය වෙන්න එපා කියලා. ඒත් මගේ හිත මට අවනත වුණේ නැහැ. මම ආයෙත් ඇඳෙන් හාන්සි වුණා. දොස්තර මහත්තයා ආයෙත් ළඟට ඇවිත් පරීක්ෂා කරන්න පටන් ගත්තා. එයා මගේ කලා ප්‍රදේශය පරීක්ෂා කරනකොට මට දැනුනේ මගේ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ. ඒ උණුසුම මට තරහා ගන්න බැරි වුණා. මට දැනුණා මගේ ඇඟේ මොකක්ද උණුසුම් දෙයක්
පිට වෙනවා වගේ. ඊට මාරම ලැජ්ජාවක් දැනුණා. දෙවියනේ ඩොක්ටර් මේක දකීද? මම හිතින් ප්‍රාර්ථනා කළා. එයාට ඒක නොදැනේවා කියලා. එයා ටික වෙලාවක් නිහඬව මාව පරීක්ෂා කළා. මම එයාගේ මුහුණ දිහා බැලුවේ නැහැ. මම බලාගෙන හිටියේ වහලේ දිහා. හැබැයි මට දැනුණා එයා මගේ දිහා බලන් ඉන්නවා කියලා. මම හෙමින් ඇස්කොණි එයා දිහා බැලුවා. එයාගේ තොල් කොනක පුංචි හිනාවක් ඇඳිලා තිබුණා. ඒ හිනාවෙන් මොකක් අදහස් කරනවද කියලා මට තේරුනේ නැහැ. එයා මගේ හැඟීම් තේරුම් ගත්තද? හරි අමායා, ඔයාට දැන් යන්න පුළුවන්. එයා කිව්වා. මගේ මොන රතු වෙලා තියෙන්නේ නැති කියලා මට හිතුණා. මම ආයෙත් ඇවිත් පුටුවෙන් වාඩි වුණා. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම ක්‍රීම් එකක් ලියලා දෙන්නම්. ඒක උදේටයි රෑටයි ගන්න. හැබැයි මට හෙටත් ඔයාව බලන්න ඕනේ. මේකේ වෙනස කොහොමද කියලා දැනගන්න. එයා මගේ දිහා බලාගෙන කිව්වා. හෙටත් එන්න ඕනේද ඩොක්ටර්? මම ඇහුවේ පුදුමයෙන් වගේම පොඩි බලාපොරොත්තුවකින්. ඔව්, හෙට හවස 5ට විතර එන්න. මම ඔයාට වෙලාවක් වෙන් කරන්නම්. එයා කිව්වේ අර අමුතු හිනාව ආයෙත් මට දෙමින්. මම බෙහෙත් වට්ටෝරුවත් අරගෙන ක්ලිනික් එකෙන් එළියට ආවා. එළියේ මාරම රස්නයක් තිබුණත් මගේ ඇඟ ඇතුලේ තිබුණේ ඊට වඩා ලොකු උණුසුමක්. මම පාර දිගේ ඇවිදගෙන ආවේ සිහියකින් නෙවෙයි වගේ. මගේ හිතේ තිබුණේ අර දොස්තරගේ. එයා මගේ දිහා බලපු විදියයි විතරයි. ඇයි මට මෙහෙම වුනේ? මම ඇයි මෙච්චර දුර්වල වුනේ? මම මගේම ප්‍රශ්න කළා. ගෙදර ආවට පස්සේ මට කිසිම වැඩක් කරන්න බැරි වුණා. මම ඇඳට වෙලා කල්පනා කළා. අවුරුදු 2ක් තිස්සේ මම හිර කරගෙන හිටපු හැඟීම් එකපාරටම එළියට ආවා වගේ මට දැනුණා. එයායි මට හෙටත් එන්න කිව්වේ. එයා මගේ හැඟීම් ගැන මොනවා හිතනව ඇත්ද? රෑ පුරාම මට නිින්ද ගියේ නැහැ. මම ඇඳේ එහාට මෙහාට පෙළි හිටියා. මගේ කකුලේ තිබුණ රෑෂ් එක දැන් අමතක වෙලා වගේ. මට ඕනේ උනේ ආයෙත් ඒ හැඟීම් විඳින්නද කියලා මට හිතුණා. මම මගේ හැඟීම් පාලනය කරගන්න ගොඩාක් උත්සාහ කළා. අමායා, ඔයා මෙහි ආවේ ඉගෙන ගන්නයි වැඩ කරන්නයි. මේ වගේ දේවල් වලට හිත දෙන්න එපා. මම මටම අවවාද කරගත්තා. ඒත් මගේ හිත මට ඇහුම්කන් දුන්නේ නැහැ. පහුවදා උදේ මම වැඩට ගියා. මගේ හිත තිබුණේ හවස 5 වෙනකම් බලාගෙන. මම මගේ ඇඳුම් ගැන පවා ගොඩාක් සැලකිලිමත් වුණා. මම ලස්සනට රැස්ති වුණා. කවුරුත් නැති මේ රටේ මට දැනුණ ඒ පොඩි අවධානයේ පවා මට ලොකු දෙයක් වුණා. හවස 5ට මම ආයෙත් ක්ලිනික් එකේ දොර ළඟට ගියා. මගේ හදවත වෙනදාට වඩා වේගයෙන් ගැහෙනවා. මම දන්නවා අද දවස ඊයට වඩා වෙනස් වෙයි කියලා. ඒත් ඒක මොන වගේ වෙනසක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම හෙමින් දොර අරගෙන ඇතුළට ගියා. එයා එතන හිටියා. ඒ හිනාවත් එක්කම මගේ දිහා බලාගෙන. අමායා, ඔයා ආව නේද? මම බලාගෙන හිටියේ. එයා කිව්වා ඒ වචන ටික මගේ හිතට ලොකු සැනසීමක් ගෙනාවා. මේ කතාවේ ඉතිරි කොටස ඊළඟ කොටසෙන් අරන් එන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.